ඇමරිකානු මැරීන් හමුදාව භාවිතා කළ කවසාකි KLR 650 කියන්නේ හුදෙක්ම සාමාන්‍ය යතුරු පැදියක් නොවෙයි. මේක ගුවන් යානා භාවිතා කරන JP8 ජෙට් ඉන්ධනයෙන් දුවන කාන්තාරයේ ජයගත් විශේෂ හමුදා රහසිගත මෙහෙයුම් වලට භාවිතා වුණ යුද යතුරු පැදියක්. අද අපි බලමු සාමාන්‍ය කවසාකි යතුරු පැදියක් යුද බිමේ පෙරලිකාර භයානක ආයුධයක් උනේ කොහොමද කියලා. ඒ 1991 ඔපරේෂන් ඩෙසර්ට් ස්ටෝම් ඉරාකයේ සහ කුවේටේ කාන්තාර පුරා ඇමරිකානු හමුදාව සිය ආධිපත්‍යය පතුරන කාල සීමාවක්. යුද ටැංකි, හම්වී රථ, බ්‍රැඩ්ලි සන්නද්ධ රථ මේ හැම එකක්ම පාහේ ඒ වන විට ඩීසල් සහ JP8 ජෙට් ඉන්ධන භාවිතා කරමින් ධාවනය කරමින් තිබුණා. නමුත් ස්කවුට් සෙබළුම් භාවිතා කරන මේ කවසාකි KLR 250 සහ KLR 650 යතුරු පැදි භාවිතා කළේ පෙට්‍රල්. ඉතින් මේක තමයි ප්‍රධානම ගැටලුව වුණේ. යුද පිටියට පෙට්‍රල් ගෙන යන්න වෙනමම සැපයූ මාර්ග භාවිතා කරන්නට ඇමරිකානු හමුදාවට සිද්ධ වුණා. මෙය ඔවුන්ගේ සැපයූ වියදම් ඉහළ යන්නට විශේෂ හේතුවක් වුණා. නමුත් මේ යතුරු පැදිය හමුදාවට අත්‍යවශ්‍ය සාධකයක් වුණා. යුද ටැංකියකට පහසුවෙන් ගමන් කරන්නට බැරි වැලි කඳු අතරි පටු මාර්ග වලින් සතුරාට නොදැනෙන විදිහට මෙම යුද යතුරු පැදියට ගමන් කිරීමේ හැකියාවක් තිබුණා. ඉතින් මේ ස්කවුට් කණ්ඩායම් වලට ඉදිරියට ගිහිල්ලා සැඟවුණු මාර්ග හොයාගන්න, සතුරු බලකායන් නිරීක්ෂණය කරන්න වගේම GPS වැනි අධිතාක්ෂණික උපකරණ නැති කාල සීමාවක පවා පහසුවෙන් රහස් පණිවිඩ ගෙන යන්නට මෙම යතුරු පැදිය මහඟු සේවයක් ඉටු කරා. ඒ වගේම තමා විශාල යුද රථ භාවිතා කරනවා වෙනුවට කිලෝග්‍රෑම් 170ක් පමණ බර ඇති මෙම යුද යතුරු පැදිය භාවිතා කිරීම වේගවත් සහ ආරක්ෂිත උපාය මාර්ගයක් වුණා. 2003 ඔපරේෂන් ඉරාකි ෆ්‍රීඩම් මෙහෙයුම පැවති කාලය. මේ වෙද්දි ඇමරිකානු හමුදාව විශේෂ තීරණයක් ගත්තා. බැටල් ෆීල්ඩ් එකේ එකම ෆුවල් එකක් විතරයි තියෙන්නේ. මේකට කියන්නේ සිංගල් ෆුවල් පොලිසි. Hayes Diversified Technologies කියන සමාගම කවසාකි KLR 650 යතුරු පැදියට අලුත් මල්ටි ෆුවල් ඩීසල් එන්ජින් එකක් නිර්මාණය කරන්න සමත් වෙනවා. ඒක හැදෙන්නේ M1030M1 ලෙසයි. දැන් මේ යතුරු පැදියට පුළුවන් JP8 ජෙට් ෆුවල් වලින් වගේම සාමාන්‍ය ඩීසල් යන ආකාර කීපෙම ධාවනය කරන්න. ඉතින් මේක තමයි මේ බයික් එකේ තියෙන නියමම සුපර් පවර් එක. ඉන්ධන ඉවර වෙලා ගෑස් ස්ටේෂන් එකක් නැතුව තවදුරටත් ඔවුන්ට ලත වෙන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. බ්‍රැඩ්ලි ෆයිටිං වියකල් එකකින් හරි එහෙම නැත්නම් අපාචි හෙලිකොප්ටර් එකක ෆුවල් සප්ලයි එකෙන් JP8 ඉන්ධන අරගෙන ඊටමත්ම කෙටි කාලයකින් මේ බයික් එක නැවත රයිඩ් කරන්න. ඒක යුද පිටියේ ඔවුන් ලැබූ විශාල වාසියක්. තවත් පුදුම හිතන සාධකයක් මෙම යතුරු පැදියට තිබුණා. ඒ තමයි ඉන්ෆ්‍රාරෙඩ් බ්ලැක්අවුට් ලයිටින් සිස්ටම් එක. සාමාන්‍ය යතුරු පැදියක තියෙන හෙඩ්ලයිට් එකක් මේ යතුරු පැදියට ඇතුළත් වුණේ නැහැ. ඒ වෙනුවට ඉන්ෆ්‍රාරෙඩ් බ්ලැක්අවුට් ලයිටින් සිස්ටම් එක හින්දා සෙබළුන්ට නයිට් විෂන් ගොගල්ස් භාවිතා කරමින් වුණත් රාත්‍රියේ ගමන් කිරීමේ පහසුව ලබා දුන්නා. ඉතින් සතුරාට පාරේ කිසිම ආලෝකයක් පෙනෙන්නේ නැහැ. නමුත් රයිඩර් එයා මේ අඳුරේ පවයි තමත් පහසුවෙන්ම තමන්ගේ ගමන නිමා කරා. ඒ වගේම තමයි මෙම යතුරු පැදියේ තියෙන ෆුවල් ඉකොනොමි එක පුදුම සහගතයි. ලීටරයකට කිලෝමීටර් 40කට ආසන්න ප්‍රමාණයක් මෙම යතුරු පැදියට ධාවනය කිරීමේ හැකියාව තිබ්බා. ඒ වගේම තමයි සම්පූර්ණ ඉන්ධන පිරවීමකින් කිලෝමීටර් 600කට වැඩි දුරක් ධාවනය කිරීමේ හැකියාවත් මෙම යතුරු පැදියට ලැබී තිබුණා. ඉතින් එහෙම බැලුවම කවසාකි KLR 650 කියන්නේ වේගවත් මෝටර් සයිකල් එකක් විතරක්ම නෙමෙයි. යුද බිමේ තිබුණු ගොඩක් ගැටලු වලට උත්තර හොයා දුන්න යතුරු පැදියක්. සමහර වෙලාවට යුද්ධයක් කියන්නේ ලොකු යුද්ධ ටැංකි සහ යුද රථම විතරක් නෙමෙයි කියලා මෙන්න මේ පොඩි මෝටර් බයික් එක ලෝකයටම අමුතුම පාඩමක් කියලා දුන්නා. ඔබට මේ වගේ යුද තාක්ෂණික වීඩියෝ තවත් බලන්න අවශ්‍ය නම් අපිව ලයික් කරලා subscribe කරන්න. SL Fireball අපගේ YouTube channel එක subscribe කරන්න ඔබ සැමට ආරාධනාවක්.